අද අපි හදන්නේ රසම රස වට්ටක්ක කරියක්. මම මේ වට්ටක්ක කරියට තාම මොකුත් දාලා නැහැ. අපි මුලින්ම එකතු කරගමු උළුහාර, කහ, මිරිස් කුඩු, තුන පහ කුඩු, ලුණු කුඩු, ඒ වගේම පීලුණු, සුදු ලුණු, කරපිංචා, අමු මිරිස්, රම්පේ. දැන් අපි වට්ටක්ක ටික හොඳින් තැම්බෙන්න අවශ්‍ය පමණට වතුර දාගමු. අපි මේක පස්සේ තමයි ටෙම්පරාදු කරගන්නේ. අපි දැන් මේක හොඳින් තඹගමු. ඔන්න මගේ වට්ටක්ක ටික නම් ගාන්නට තැම්බ. අපි දැන් ටෙම්පරාදු කරන්න ලෑස්ති වෙමු. මුලින්ම පෑන් එකට තෙල් ටිකක් එකතු කරගන්න. රත් වුණ තෙල් එකට මම දැන් දාගන්නේ අබ. දැන් අපි එකතු කරගන්නේ තලාගත්ත සුදු ලුණු. මම මේ සුදු ලුණු සතුත් එක්ක තමයි තලාගෙන තියෙන්නේ. ඒ වගේම රතු ලුණු, රම්පේ. මේ ටික අපි මේ විදිහට හොඳට තෙලේ බැද ගන්න ඕනේ. මෙන්න මේ විදිහට ටෙම්පරාදු කරගත්ත අපේ සුදු ලුණු, මිරිස් මේ ටික වට්ටක්කයකට මේ ආකාරයටම එකතු කරගන්නවා. එකතු කරලා මේක ඔයාලා හිමීට කලවම් කරගන්න. ඔන්න දැන් තමයි වට්ටක්ක එකේ රසම පාට් එක යන්නේ. අපි මේකට එකතු කරගන්නේ සීනි. සීනි ඔයාලට කැමති විදිහට එකතු කරගන්න පුළුවන් ඔයාලගේ රස අනුව. එකතු කරලා මේක හිමීට කලවම් කරගන්න. ඔන්න දැන් ඉතින් අපේ වට්ටක්ක කරිය හදලා ඉවරයි. මගේ වට්ටක්ක එක නම් පොඩ්ඩක් තැඹිලා වැඩි වගේ.